අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Python වල while and for loop එක ගැන. මේකත් බේසික්ම ටිකක් තමයි. මේකත් ලේසි Python වල තියෙන ලේසි කොටස. එතකොට ඒකට අදාළ syntax එක තමයි මේ තියෙන්නේ. while condition එක type කරනවා bracket ඇතුලේ colon දාලා ඒකට අදාළ statement එක ඒක ඇතුලේ type කරනවා. මේ while loop එකේදී ප්‍රධාන දෙයක් තමයි ඉනිෂියල් කරන්න ඕන. අපි ගන්න වේරියබල් එකක් අරගෙන ඒක ඉනිෂියල් කරන්න ඕන. ඊට පස්සේ ඒ වේරියබල් එකට තමයි අපි කන්ඩිෂන් එක දෙන්නේ. දීලා ඒ ලූප් එකේ ඉන්ක්‍රිමන්ට් එකක් තියෙන්න ඕන එක්කෝ ඩික්‍රිමන්ට් එකක් තියෙන්න ඕන. ඒ විදිහට දීලා තියෙන එක උදාහරණයක් තමයි මේ ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. මම කියනවා මගේ නම 3 පාරක් ටයිප් වෙන්න කියලා. එතකොට මේකෙදි මම මගේ නම වේරියබල් එකකට කලින් වගේ assign කරගන්නවා x සමානයි දිලිනි සුලෝචනා කියලා. ඊට පස්සේ මේක මම කියනවා 3 පාරක් මේක ටයිප් වෙන්න ඕනි කියලා. මම මේකෙදි වාර ගණන පෙන්වන්න i කියලා වේරියබල් එකක් අරගෙන ඒක එකට සමාන කරගන්නවා. සමාන කරගෙන මම මේක while loop එකේදී කියනවා i කියන්නේ දැන් 1යි i 4ට වඩා කුඩා වෙනකල්ම මේ loop එක run කරන්න කියලා. එතකොට i සමානයි දැන් 1යි print වෙන්න ඕන x සමානයි දිලිනි සුලෝචනා කියලා. ඊට පස්සේ while එකේදී i කුඩායි 4 i 4ට වඩා කුඩා වෙනකල් print කරන්න කියනවා x i වලගේ එකිනෙක වැඩි කරන්න කියනවා. while එකේදී වෙන්නේ අපි දෙන condition එක true වෙනකල් මෙයා while එක ඇතුලේ තියෙන statement එක ක්‍රියාත්මක කරන එක. ඊට පස්සේ මම ඔයාලට activity 3ක් දීලා තියෙනවා. ඒ තුන easy try කරලා බලන්න කොහොමද ඒ activity එක කරන්න කියලා. මේ activity වලට අදාළ උත්තර ටික තමයි ඔයාලට පේන්නේ. ඔයාලත් කෝඩ් කරලා බලන්න ඒකේ කෝඩින් එක කොහොමද වෙන්නේ කියලා. ඊළඟට තියෙන for loop එක. for loop එකේදී syntax එක තමයි for අපි ගන්න variable name එක අරගෙන ඒකට අදාළව in range කියලා bracket ඇතුලේ range එකක් දීලා ඊට අදාළ statement එක අපි දානවා. ඒකත් while එක වගේම හරිම ලේසි loop එකක්. for එකේදී අපි initial කරන්නේ නැහැ variable එකක්. ඒ වගේම condition එකක් දෙන්නෙත් නැහැ, increment එකක් කරන්නෙත් නැහැ. එයා auto ඒ ඔක්කොම assign කරගන්නවා, increment auto කරගන්නවා, decrement එකත් auto කරගන්නවා. මේකෙදි මම example එකක් දීලා තියෙනවා for I in range 0 to 51 if I mod 2 equal 0 print I. මේකෙදි මගේ අරමුණ තමයි ඉරට්ටේ සංඛ්‍යා output එකක් ගන්න ඕනේ 0 ඉඳන් 51 දක්වා. එතකොට i එකේ range එක 0.51. ඒ තුල තියෙන i වල තමයි mod එක බලන්නේ 2 equal 0ද කියලා. ඊට පස්සේ i එක print කරනවා. මේවා වල practically කරලා බලන්න. ඊළඟ එකත් එහෙම ඊළඟ එකේදී මම කියන්නේ 0.57 අතර තියෙන ඔත්තේ සංඛ්‍යා ටික print කරගන්න කියලා. එතකොට මේ range එකේ අපි දාන 0 වල ඉඳලා 51 කියද්දි 51 check වුණාට print වෙන්නේ නැහැ. 51ට අඩු සංඛ්‍යා ටික තමයි range එකට අදාළ වෙන්නේ. යට program එකෙත් එහෙමයි 0.57 අතර කියලා ලිබට 50 අදාළ වෙන්නේ නැහැ. 50ට අඩු 49 0.49 අතර තමයි range එක යා check කරගන්නේ. ඊට පස්සේ දීලා තියෙන example එක for I in 51 print I කියලා 51 කියන එක ඉලක්කමක් වුණාට එයා මම ඩබල් කොටේෂන් ඇතුලේ දාලා තියෙන හින්දා එයා string එකක්. ඒක නිසා I in 51 කියන්නේ string එකක් ඇතුලේ තියෙන I print කරන්න කියලා තමයි තියෙන්නේ. ඒතර 5යි 1යි කියන එක එයා
ස්ට්‍රිං එකක් විදිහට ටෙක්ස්ට් එකක් විදිහට අරගෙන එයා print කරන්නේ 5යි 1යි කියන නම්බර්ස් දෙක විතරයි. ඊට පස්සේ මං කියන x සමාන දිලිනි සුලෝචනා කියලා බ්‍රැකට් ඇතුලේ ස්ට්‍රිං එකක් විදිහට 4i in range 0 to 4 කියනවා print කරන්න කියනවා x. මේකෙත් මං බලාපොරොත්තු වෙන්නේ මේ අදාළ නම 3 පාරක් print කරගන්න. ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා. ඒ ඇක්ටිවිටි එකත් ඔයාලා try කරලා බලන්න. ලේසි 4 එකයි while එකයි මේ විදිහට තමයි Python එක run වෙන්නේ. මේ බේසික්ම ටික මේ ඔක්කොම එකට කරලා තමයි question එකක් එන්නේ. ඒ වෙලාවට ඔයාලා බයක් නැතුව ඒ question එකට answers ලියන්න. Python ලේසි කියලා ඔළුවේ තියාගන්න හැම වෙලාවෙම.